Hi everyone. ඔන්න ඉතින් මේ 2026 ජනවාරි 21. ඒ කියන්නේ අපේ අප්පච්චිගේ බර්ත්ඩේ එක දවසේ. බබාවත් උදේම ලෑස්ති කරගෙන යන්න හදන්නේ අපේ ගෙදර අප්පච්චිගේ බර්ත්ඩේ එකට. හැබැයි අප්පච්චි නම් දන්නේ නැහැ අපි එනවා කියලා. එයා ගොඩාක් දවස් ඉඳන් කියනවා බර්ත්ඩේ එක දවසේ බබාවත් එක්කගෙන එන්න කියලා. මට ඕන වුණා යන්න. හැබැයි යාට බොරුවක් කියලා එන්න වෙන්නෙම නැහැ කියලා. පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න තමයි ඕන වුණේ. අප්පච්චිට බර්ත්ඩේ එක දවසේ හොස්පිටල් යන්න තිබ්බා. එයා උදෙන්ම ගිහිල්ලා එන්නේ හවස 3:00 විතර වෙනවා. ඒ වෙනකොට ගෙදර ගිහිල්ලා අප්පච්චි එනකොට මට බබාවත් තියාගෙන ඉඳලා එයාව සර්ප්‍රයිස් කරන්න තමයි ඕන වුණේ. ඉතින් මාත් උදෙන්ම ලෑස්ති වෙලා හස්බන්ඩ් එක්ක ගියා. හස්බන්ඩ් නම් වැඩ එයා උදෙන්ම ගිහින් දාලා හවස එයා වැඩ ඇරිලා ගෙදර එන්නම් කිව්වා. ඔන්න ඉතින් ගෙදරත් ආවා. ඔය ඉන්නේ මගේ ලියෝ. අම්මි කිරිය හදලා තිබ්බා. හරිම රහයි අප්පච්චිගේ බර්ත්ඩේ එකට හදලා තිබ්බේ. ඉතින් ඒවත් කාලයි. අපි ටවුන් යන්න ප්ලෑන් කරගත්තා. ඔය ඉන්නේ ඉතින් අපේ අම්මි ගිය වෙලේ ඉඳන් බබාව තියාගෙන ඉන්නවා. ඉතින් දැන් මේ වගේ වෙලාවට 11 වගේ ඇති. ඉතින් මායි අම්මි බබාවත් එක්කගෙන අපි ටවුන් ගියා අප්පච්චිට කේක් එකකුයි ගිෆ්ට් එකකුයි ගන්න. මොකද 2 වගේ වෙනකොටවත් ගෙදර ඇවිල්ලා ඉන්න ඕනේ අප්පච්චි එන්න කලින්. ඉතින් අපි ගියේ මාතලේ. අපේ ගෙවල් ළඟ ඉඳන් මාතලේට හරි ළඟයි. ඉතින් ඉක්මනට ගිහින් ඉක්මනට එන්න තමයි අපි හිතුවේ. ඉතින් අප්පච්චි ඒ වෙලාවෙත් මට කෝල්ස් එහෙම ගන්නවා. කෝල් අරගෙන කියනවා එන්න බැයිද බර්ත්ඩේ එක දවසේවත් පුතා වැඩ ඇරිලා ආවම හරි එන්නකෝ කී කියනවා. අම්මිටත් කෝල් කර කියනවා. අපි කිව්වා ඊට පස්සේ සතියේ තමයි එන්න හැන්නේ කියලා. අන්න ඉතින් අපි ටවුන් එකට යනවා. අපි ඉස්සෙල්ලාම ගියේ මාතලේ ශ්‍රියානි එකට. ඔන්න ඉතින් ශ්‍රියානියකටත් ආවා. අම්මිටම කිව්වා අප්පච්චිට ගැලපෙන ලස්සන ඇඳුමක් තෝරගන්න කියලා. ඉතින් අම්මිම තමයි අප්පච්චිගේ ගිෆ්ට් එක තේරුවේ. එදා වෙච්ච හොඳම වැඩේ තමයි දැන් මට ඕනේ බබාවත් එක්කගෙන අප්පච්චිව සර්ප්‍රයිස් කරන්න. හැබැයි අන්තිමටම සර්ප්‍රයිස් උනේ මමයි බබයි. දැන් අප්පච්චි වෙනදා හොස්පිටල් ගිහිල්ලා එනකොට හවස 3:00 විතර වෙනවානේ. අනේ මන් දන්නේ එදා වෙලාව තමයි එදා අප්පච්චිගේ වැඩ හැමදේම ටිකක් කලින් ඉවර වෙලා. ඔන්න ඕක තමයි ගත්ත ගිෆ්ට් එක. ඉතින් අප්පච්චි මේ වෙලාවෙත් අම්මට කෝල් කරලා කියනවා එදා එයාගේ වැඩ ටික නම් ඉවර කරගත්තලු. හැබැයි ඉතින් කලින් එන පාටක් අපිට හිතුනේ නැහැ. ඉතින් අම්මිට දැනුත් මේ කෝල් කරලා කියනවා අපි එන්නේ නැති වෙයිද දන්නේ නැහැ නේද කීකේ. තාමත් කෝල් කර අම්මිගෙන් අහනවා. ඉතින් එදා අප්පච්චිලා ගිෆ්ට් එකයි කේක් එකයි අපිට තව චුට්ටක් බඩු වගේක් එහෙම ගන්න තිබ්බා. ඒවත් අරගෙන අපි බස් එකේ යනකොට අම්මිට හපව කෝල් එකක් ආවා. ඒක ඇත්තටම ආන්සර් කරගන්න විදිහක් තිබ්බේ නැහැ. බඩුත් එක්ක අපි බස් එකේ ගියේ. අනේ දෙයනේ අපි ගෙදර යනකොට අප්පච්චි කලින් ඇවිල්ලා හොස්පිටල් ගිහින් එළිය පුටුවට එලා ඉඳගෙන ඉන්නවා. ඉතින් හිතේවත් නෑ කවදාවත් කලින් එන්නෙත් නෑ. අනේ එදා ඉතින් කලින් ඇවිල්ලා. ඔය තියෙන ඉතින් මාතලේ චර්ච් එක අන්න අතනින් තමයි අපි කේක් එකක් ගත්තේ. ඉතින් අපේ අප්පච්චිව දැකලා පුදුමෙච්ච වීඩියෝ ක්ලිප්ස් නම් මුකුත් ගන්න බැරි වුණා. මොකද අත්තර මේක සර්ප්‍රයිස් එකක් හිතේවත් නෑ. මට වීඩියෝ එකක් ඔන් කරගන්න බැරි වුණා. ඉතින් ඔය එන්නේ අප්පච්චිගේ අම්මයි තාත්තත් අම්මයි සීයයි දන්නවා අපි එනවා කියලා. හැබැයි යාලවත් අප්පච්චිට කියලා තිබ්බේ නෑ අපිත් එනවා කියලා. ඉතින් ඒ දෙන්නත් අප්පච්චිට කියන්නේ නැතෝ ඒ දවසේ ආවා අප්පච්චිගේ විශේෂ දවසේ. යාගේ අම්මයි තාත්තයිත් ආවා. ඉතින් බබත් ආවා කියලා කිව්වනේ. ඉතින් ඒ දෙන්නන බබාවත් බලන්න තිබ්බා ආසාවට ආවා. ඔන්න ඉතින් එදා දවසම අප්පච්චි බබත් එක්කම යාව හොරතල් කර හිටියා. ඉතින් එහෙමම දවස ගෙවුණා ඉක්මනටම. ඉතින් එදා අප්පච්චි අපි ආපු සතුටට එයා යාගේ ස්පෙෂල් රයිස් එක හදලා දුන්නා. ඉතින් කාලා රැට කාලා හැම තමයි අපි කේක් කැප්පුවා. එයාට තව කේක් එකක් හම්බුණා පයිනැපල් කේක් එකක්. අප්පච්චිගේ යාළුවෙක් තමයි ඒක එයාට එවලා තිබ්බේ. ඉතින් අප්පච්චිගේ විශේෂ දවසේ තව විශේෂ දෙයක් වුණා. අප්පච්චි හොස්පිටල් යනවා කිව්වනේ.
අප්පච්චි යන්නේ ඩයලිසිස් වලට පෙරදින හොස්පිටල් එකට. ඉතින් අප්පච්චිගේ වෝඩ් එකේ කට්ටියට ඩොක්ටර්ස්ලටයි පේෂන්ස්ලටයි නර්ස්ලටයි අප්පච්චිගේ යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා දානයක් දීලා තිබ්බා. ඉතින් එයාට හරි සතුටුයි ඒ දවසේ. ඉතින් දානයක් දුන්නා. අපිත් ආවා, විශේෂයෙන්ම බබත් ආවා. ඉතින් අප්පච්චිගේ අම්මයි තාත්තයිත් ආවා. ඉතින් අප්පච්චිට ගොඩක්ම ආසාව තිබ්බේ බබාව ඔඩොක්කුවේ තියාගෙන කේක් එකක් කපන්න. ඔන්න ඉතින් ඒ ආසාවත් හරි. ඉතින් තව අවුරුද්දක් වයසට ගිය එක තමයි වුනේ. මං ඉතින් ලියටත් කේක් කෑල්ලක් දුන්නා. ඔයත් හරි ආසයි ඉතින් කේක් කන්න මං ඉතින් දුන්න හැමදාම නෑනේ ඉතින් එයාට කේක් එහෙම. ඉතින් මම එයාටත් කේක් කෑල්ලක් කැව්වා. මගේ බර්ත්ඩේ එකගේ මාත් කැව්වා. ඔන්න ඕක තමයි අප්පච්චිට ඕන වුණේ. කලින් ඉඳන්ම කේකේ හිටියා. මට බබාවත් තියාගෙන ඔඩොක්කුවේ කේක් එකක් කපන්න අනේ බබාවත් එක්කගෙන එන්න කියලා ඔකෝ තමයි කියෙව්වේ. දැන් ඉතින් ඒකත් හරි. ඉතින් අප්පච්චි හරි සතුටින් හිටියා ඒ දවසේ. මොකද ගිය අවුරුද්දේ බර්ත්ඩේ එක දවසේ අප්පච්චි හිටියා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා. ඒ දවසේ මුකුත්ම කරගන්න විදිහක් තිබ්බේ නැහැ. ඔන්න බලන්න කපන් බබා 100ට gift එක දෙනවා. කලා වෙලා හරි ඈ. ඔව් බබා දෙන්න 100ට. කොහොමද බලන්නේ? ඔව් වා දෙනවා. Thank you. Thank you. Thank you. ඊට පස්සේ කේක් කාලා බීම දීලා ඉතින් එදා දවසම තමයි ගෙවුනේ. ඔය තියෙන ඉතින් අපේ වෙඩි ෆොටෝස් එක මම ඉතින් ඒකෙත් පොඩි ක්ලිප් එකක් ගත්තා. ඉතින් මේක නම් වීඩියෝ එකට අදාළ නැහැ මං නිකන් දැම්මේ. ඉතින් එදා දවස් අන්නහම තමයි ගෙවුනේ. අපිටත් හරි සතුටුයි. ඊට වඩා අප්පච්චිට සතුටුයි. එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතින් අපිත් එයි අම්මයි අප්පච්චිත් එගෙන එයාගේ අම්මයි අප්පච්චිත් එයි කියලා. ඉතින් හරි සතුටින් එදා දවස් ගෙවුණා. ඉතින් තමන්ගේ පවුලේ අය තමයි අංක 1, තමන්ගේ අම්මා අප්පච්චි තමයි අංක 1. ඉතින් එයාලගේ විශේෂ දවසක පුංචි හරි වෙලාවක් වෙන් කරගෙන හැමෝම එකට එකතු වෙලා හැමදේම බෙදා ගන්න ඕනේ. සතුටින් ගත කරන්න ඕනේ. ඉතින් තවත් බර්ත්ඩේ එකක් එනවා. ඒකෙන් හම්බෙනකන් එතකම් බයි බයි.